බුදුරජාණන් වහන්සේ මොන තරම් විශිෂ්ටයක්ද කියලා මේ මං අද කතා කරන එකෙන් ඔයගොල්ලන්ට වැටහි. ඉතින් මං කලින් එපිසෝඩ් එකේදී කතා කරා බුදුරජාණන් වහන්සේ අවුරුදු 2500කට කලින් ඉපදිලා රජමාලිගාවේ එයාට තියෙන හැම සැප සම්පතක්ම විදගෙන ජීවිතය ගත කරා. නමුත් එයා එළියට යද්දී එයා දකිනවා දේවල් ටිකක්. සතර පෙර නිමිති කියන්නේ ඒවා ලෙඩෙක්, මහල්ලෙක්, මල සිරුරක් සහ පැවිදිරුවක් කියන ඒ දේවල් ටික දැකලා බුදුරජාණන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා ඒ දේවල් දැකලා මේ දුකට හේතුව හොයාගෙන අභිනිෂ්ක්‍රමණය කරනවා. ඉතින් මේ අභිනිෂ්ක්‍රමණය කරලා අවුරුදු 6ක් මේ උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරනවා. ඒ දුෂ්කර ක්‍රියා කරන්න හේතුව වෙන්නේ මේ දුක නැති කිරීමට හේතුව හොයාගන්න. හැබැයි මධ්‍යස්ථ ප්‍රතිපදාව කියන එක අරගෙන එනවා. ඊට පස්සේ අපේ ඇඟට ගොඩක් දුක දීලත් මේක හොයන්න බෑ, සහ සැප සම්පත් ගොඩක් හම්බුනාමත් මේක බෑ, මේකෙන් මැද ඉඳගෙන තමයි මේකට හේතු හොයන්න පුළුවන් කියලා උන්වහන්සේ තේරුම් අරගෙන ශරීරය හොඳට තියාගන්න ඕනේ. එතනදී තමා අපිට මේකට හේතුවත් හොයාගන්න පුළුවන් වෙන්නේ කියලා තේරුම් අරගෙන උන්වහන්සේ බුදු වෙනවා. ඉතින් කතෝලිකයෙකු වශයෙන් මම මේ දේවල් හොයාගෙන ඉගෙන ගත්තේ. ඒකට හේතුව මං කලින් එපිසෝඩ් එකත් කියලා තියෙනවා. ඉතින් මම මේ එපිසෝඩ් එකෙන් මං කතා කරන්න කැමති මේ දුක ඇතිවෙන්න හේතුව කුමක්ද සහ මිනිසාගේ මොළය කොහොමද මේකේ සම්බන්ධය මොකක්ද කියලා ඉවරලා මට කතා කරන්න සහ මට හොයන්න ආසාවක් ඇති වෙලා තියෙනවා. ඉතින් අපි වීඩියෝ එක පටන් ගන්න කලින් මම මේ වීඩියෝ එක පළවෙනි වතාවට නම් ඔයගොල්ලෝ බලන්නේ. මං ගැන මම පොඩ්ඩක් කියන්නම්. මගේ නම ක්‍රිෂේන්. වෘත්තිමය වශයෙන් මම software designer කෙනෙක්. මගේ ජීවිතයේ purpose එක ඒවත් අරමුණ තමයි පුළුවන් තරම් ඉක්මනට financially freedom එක ලබාගෙන සල්ලි වලින් ගන්න බැරි සතුටත් එක්ක ජීවත් වෙන එක තමයි මගේ ජීවිතයේ එකම අරමුණ. ඉතින් අපි බලමු මම මොනවද හොයාගත්තේ කියලා. මම අද කතා කරන්න යන්නේ මේ කතෝලිකයෙකු වශයෙන් බුදු දහම ඉගෙන ගන්න මේ වීඩියෝ සීරියස් එකේ මොනතරම් කතෝලිකයෙකු වුණත් මම අර වෙන දේ අර අපිට ඇතිවන දුක අනම්මනම් ඒ දේවල් වලට උත්තර හොයාගෙන යද්දි මොනතරම් අසිරියක්ද. මං කියන්නේ අපිට ඒ කාලේ තේරුම් නැති දේවල් මේවා හොයාගෙන යද්දි තේරෙන්න පටන් ගත්තාම දැන් මම මේ කතා කරන දේවල් සහ හොයාගත්ත දේවල් ඇත්ත ජීවිතේ මටත් පිළිපදින්න අමාරුයි. ඒ වුණාට මෙහෙම දෙයක් තියෙනවා කියලා දැනගන්න එකත් සෑහෙන්න වටිනවා. එතකොට අපි මොන හරි කරන්න යද්දී මොකක් හරි දුකක් ඇති වුණොත් මේ දේ මේක නිසා කියලා ඉවර වෙලා තේරුම් ගැනීමේ හැකියාව අපිට තේරෙනවා සහ අනිත් එක්කෙනාව තේරුම් ගන්න උදව් වෙනවා කියලා. ඉතින් මට මේවා ඉගෙන ගන්න යද්දි වැටහෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ බුදු වුණාට පස්සේ පළවෙනියටම අරන්ගෙන බණ දේශනාව චතුරාර්ය සත්‍ය ගැන කියවෙනවා. එතකොට ඒ චතුරාර්ය සත්‍යයේදී කියන්නේ මේ ලෝකේ දුකක් තියෙනවා, දුක ඇති වෙන්න හේතුවක් තියෙනවා, දුක නැති කරගන්න පුළුවන්, දුක නැති කරන මාර්ගය තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් දුකක් ඇති වෙනවා කියලා අපි මේ හැමෝම දන්නවා මේ දුක ඇති වෙනවා කියන එක. රයිට්? මේ දුක ඇති වෙනවා කියන එක ඔයාලා අපි හැමෝම දන්නවා. මේ දුක ඇති වෙන්න හේතුව වෙන්නේ මේ සිත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මනෝ පුබ්බාංග ධම්ම
හෙවත් සියලු දේට සිත පෙරටුවේ කියලා මේක බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. මගේ අතින් සමහරක් විට මේ වැරදි දේවල් ඒ කියන්නේ වචන උච්චාරණයේදී වැරදි දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒකට සමා වෙන්න. මොකද මමත් මේවා හොයාගෙන ඉගෙන ගන්න දේවල් තමයි ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් මට සමා වෙන්න එහෙම මොන හරි වැරදි දෙයක් කියවෙනවා නම් ඔයගොල්ලෝ කමෙන්ට් සෙක්ෂන් එකේ හරි විදිහට මාව නිවැරදි කරන්න. ඉතින් අපි යම් දෙයකට අධික ලෙස ආශා කරන විට සහ එය අර මගේම විය යුතුයයි තදින් අල්ලාගෙන සිටින විට උපදානය කියලා කියනවා. මේ දේවල් තදින් අල්ලගෙන ඉන්නවා. මට මේක ඕනේ. මේකට ආසයි. රයිට් මේක මම මේ දේ ගන්න සෑහෙන්න පොර කනවා. අධික ලෙස ආශාව ඇති කරගන්නා විට ඒ දේ යම් කිසි දෙයකින් වෙනස් වෙනවා හරි නැති වෙනවා හරි කියලා ඉවර වෙලා අපිට අපෙන් ඈත් වෙනවා කියලා දැනුණාම අපිට දුක ඇති වෙනවා. ඒක ඇත්තනේ. දැන් මං උදාහරණයක් කියන්නම්. ඒකට හොඳම උදාහරණයක් මාව. හරිද? මං අර එහෙම ඩයල් එකක් නෙමෙයි මටත් එන දුක ඇති වෙන අර මම මෙහෙන මැස්කියුලින් මිනිස්සෙක් නෙවෙයි. මටත් දුක ඇති වෙනවා. මට තියෙනවා අත්දැකීම. රයිට් අත්දැකීමක් තියෙනවා. මීට අවුරුදු 2-3කට කලින් මට ගෑනු ළමෙක් හම්බෙනවා. ඉතින් මම ඒ ගෑනු ළමයාත් එක්ක ආදරෙන් බැඳෙනවා. රයිට් එතකොට ආදරය කරන්න පටන් ගත්තාට පස්සේ මම සෑහෙන්න ආදරය කරන්න පටන් අරගන්නවා. ඉතින් එයාවර නැතුවම බැරි කෙනෙක් බවට පත් වෙනවා. රයිට් ඒත් එක්කම ඒගොල්ලන් ඒ දේට ආශා කරනවා. මට එයාව ඕනේ කියන හැඟීම මට තිබිලා තියෙනවා. මට එයාව ඕනේ හැමදි ආදරෙන් ඉන්න අර බැඳිලා තියෙන්නේ. රයිට් හැබැයි යම් කිසි අවස්ථාවකදී ඒගොල්ලන්ගේ ගෙවල් වල තිබ්බර මං කතෝලික සහ එයා බෞද්ධ ඒ ප්‍රශ්න නිසා මට එයාව අහිමි වෙලා යනවා. ඉතින් මේ අහිමි වීම මට හරියම දුකක්. මං ගොඩාරියක් මං ඒ දුක විඳින්න පටන් අර ගන්නවා. ඒ කියන්නේ ඒක මම අනිත් අයට පෙන්වන්න නැති වුණාට මගේ හිතින් සමහර දවස්වලට මං සෑහෙන්න දුක් වෙනවා සහ කනගාටු වෙනවා. සෑහෙන්න සෆර් කරනවා. ඉතින් ඒව දැන් කාලයක් එක්ක ඒවා සාමාන්‍ය වෙලා තියෙන්නේ. සාමාන්‍ය කියන්නේ ඒක ඒ දුක නැති වෙලා තියෙන කාලෙත් එක්කම ඒ වුණාට මට ඒ කාලෙදි මම සෑහෙන්න දුක් විඳා. මේ මගේ හැමදේම ඒ දුක විඳින එකෙන් වෙන සයිඩ් ඉෆෙක්ට් ඉඳන්ම ඇති වෙලා තියෙනවා. මගේ ස්ටඩීස් වලට බාධා ඇති වෙලා තියෙනවා. කරියර් එක වෙනස් වෙන්න ගොඩක් බලපාලා තියෙනවා. ඉතින් මේ දුක ඇති වෙන්න මෙහෙම මගේ මොලේ හිතාගෙන හිටපු දේවල් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පටන් අරගන්න. මේ දේවල් ඇති වෙන්නේ මේ තදින් අල්ලගෙන ඉන්න මේ ආශාව නිසා තමයි මට ඒ දුක ඇති වුනේ කියලා ඉවරලා මට තේරුම් යනවා. හරිද? දැන් බලන්න බුදුරජාණන් වහන්සේ අවුරුදු 2500කට කලින් මේ දේ ගැන කියලා තියෙනවා. මේ දුක ඇති වෙන්න හේතුව තදින් අපේ සිත සහ අපේ තණ්හාව තදින් අල්ලගෙන ඉන්න බව අර ඒක නිසා තමයි අපිට මේ දුක ඇති වෙන්නේ කියලා ඕනම දෙයක දුක ඇති වෙන්නේ මෙන්න මේ දේ නිසා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් අපිට එමගින් අපිට තීරණයක් ගන්න පුළුවන් අපේ සිතේ ඇති වෙන ආශාව සහ ඇලීම තමයි මේ දුකට හේතුව. මේ ප්‍රධානම හේතුව මේ තණ්හාව. මං කියන්නේ ආදරය පැත්තකට දැම්මත් මං කියන්නේ සල්ලි සහ අපේ සමාජ තත්ත්වය අපිට මේ තත්ත්වයට යන්න ඕන. සමාජයේ පිළිගන්න තත්ත්වයකට යන්න ඕන. රයිට් මම සමාජයේ මේ තරම් පිළිගන්න කෙනෙක් වෙන්න ඕනේ කියලා ඒ දෙයට අපි වැඩ කරගෙන ඒක ආශාවෙන් ඒ දේවල් බලාපොරොත්තු වෙලා ඒ දේවල් කරගෙන යන එක වෙනස් වුණොත් අපිට දුකක් ඇති වෙනවා. ඉතින් මේ දේවල් අවුරුදු 2500කට කලින් බුදුරජාණන් වහන්සේ තේරෙන විදිහට අපිට දේශනා කරලා
තියෙනවා. රයිට්. කතෝලිකයෙකු වශයෙන් මම මගේ අත්දැකීම් සහ මේ බුදුරජාණන් වහන්සේ වදාළ දේවල් කොච්චර මේ අපේ අවුරුදු ගාණක් ගිහිල්ලත් කොච්චර වැලිඩ්ද කියලා ඉවරලා මට මේකෙන් තේරුම් යනවා. හරිද? මේ අපි දැන් බලමු මේ යම් දෙයක් කෙරෙහි තදින් ඇලුම් කිරීම හා ඒක අහිමි වුණාම දැනෙන වේදනාව පිටුපස මේ අපේ මොළයේ ක්‍රියාකාරීත්වය කොහොමද තියෙන්නේ කියලා. අපි දැන් මුලින් කතා කරා බුදුරජාණන් වහන්සේ වදාළ දේ සහ මගේ අත්දැකීම. මගේ අත්දැකීම ආවා මගේ දුක මොකක්ද කියලා මම තේරුම් ගත්තා. ඒකට හේතුව මම හොයාගත්ත බුදුරජාණන් වහන්සේ වදාළ දෙයින් මේක තමයි හේතුව. තණ්හාව ආශාව මේ මුල ඒක වෙනස් වෙන ඒ දේට ඇලුම් කරන දේ වෙනස් වීම සහ නැතිවීම නිසා ඇතිවෙන දේ තමයි මේකට හේතුව කියලා මම දැනගත්තා. දැන් අපි බලමු මේ දේ අපේ මිනිසාගේ මොළය ඇතුලෙන් කොහොමද වෙන්නේ කියලා. රයිට්. මේ මොළේ රසායනික ක්‍රියාවලිය නියුරෝ ට්‍රාන්ස්මිටර් කියලා කියනවා. අපි යම් දෙයකට ආශා කරන විට අපේ මොළය තුල ඩෝපමයින් සහ ඔක්සිටොසින් වැනි රසායනික ද්‍රව්‍ය ශ්‍රාවය වෙනවා. මොකක්ද මේ ඩොපමින් කියන්නේ? ඩොපමින් කියන්නේ අපට සතුට සහ තෘප්තිය ලැබෙන විට අපිට සතුට සහ තෘප්තිය. දැන් මම මොකද කරන්නේ? මම ආදරෙන් බැඳිලා ඉන්නවා. දැන් ඔයා හිතන්න ක්ලාස් එකේ ඔයා ක්ලාස් යනවා. ක්ලාස් එකේ ආදරය කරන ගෑනු ළමෙක් ඉන්නවා. හරිද? දැන් ඔයාට මාර විදියට සතුටුයි. එයාව බලන්න ඔයා හැමදාම යනවා ක්ලාස්. අර තෘප්තිමත් මේ වෙනකොට මේ ඩොපමින් කියන රසායනය ශ්‍රාවය වෙනවා. ඉතින් අපි යම් දෙයකට කැමැත්තෙන් සහ මොළෙන් දිගින් දිගට මේ රසායනය නිකුත් කරනවා. ඒකට ඇබ්බැහි කරනවා. දැන් අපි කැමැත්තෙන් ඉන්න ක්‍රෂ් එකක්. මේ ක්‍රෂ් එකකට කැමැත්තෙන් ඉන්න අපි හැමදාම ක්ලාස් යන්නේ ඇයි? දැන් එයාව බලන්න, එයාගේ හිනාව බලන්න, එයා ඇඳන් ඇඳුම මාර විදිහට විඳිනවා. ඉතින් මේ ඩෝපමින් ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා. මේ ඔක්සිටොසින් කියන්නේ මොකක්ද? මේ සම්බන්ධතා හෝමෝනයක්. හරිද? මේක පුද්ගලයන් කෙරෙහි හා ද්‍රව්‍ය කෙරෙහි අප තුළ ඇතිවන සමීප බව හා බැඳීම පාලනය කරන්නේ මේ ඔක්සිටොසින්. මේක සාමාන්‍යයෙන් ඩොක්ටර්ස්ලා එහෙම ඒ කියන්නේ සයන්ස් ඉගෙන ගන්න, බයෝ ඉගෙන ගන්න ළමයි ඉන්නවා නම් මම වැරදියට කියනවා නම් ඒ දේවල් නිවැරදි කරන්න. මමත් මේවා සොයාගෙන ඉගෙන ගන්න නිසා සමහරක් විට වැරදි වෙන්න පුළුවන්. ඉතින් මේ ඩොපමින් වලින් මොකක්ද වෙන්නේ? සතුට හා තෘප්තිය ලැබෙන විට අපේ මොළයේ විසින් ශ්‍රාවය කරන රසායනය ඔක්සිටොසින් කියන්නේ මේ පුද්ගලයන් හා ද්‍රව්‍ය කෙරෙහි බැඳීම පාලනය කරන්න මේකෙන් තමයි, මේ රසායනිකෙන් තමයි මෙහෙම වෙන්නේ. දැන් මං උදාහරණයක් විදියට කිව්වා අර ක්ලාස් එකේ ඉන්න ගෑනු ළමයා. අපි ආව බලන්න යනවා. අපි බලන්න හැමදාම ක්ලාස් යනවා. ක්ලාස් සතියක් කට්ටුනොත් එහෙම හරි දුකයි. මොකද එයාව බලන්න වෙන්නේ නැහැ. එතකොට හැමදාම ක්ලාස් යනවා. එතකොට මේ මුලේ රසායනය වෙන්නේ ඩොපමින් ක්‍රියාකාරීත්වය තුළින් සතුට හා තෘප්තිය ලැබෙනවා. දැන් අපිට දුක ඇති වෙන්නේ කොහොමද? දැන් අපි අර දෙයකට ආශාවෙන් අල්ලගෙන ඉන්නවනේ. මේ ඩොපමින් ක්‍රියාකාරීත්වය නිසා අපි ආශාවෙන් අල්ලගෙන ඉන්නවා. දැන් දුක ඇති වෙන්නේ කොතනද? උතන දුක ඇති වෙන දේ තමයි යමක් අහිමි වූ විට, යමක් කියන්නේ අපි ආදරය කරන, ඇලුම් කරන, ආශා කරන දේ අහිමි වූ විට මේ සතුටු හිතෙන රසායනය කියන්නේ ඩොපමින් සහ ඔක්සිටොසින් සැපයුම එකපාර නතර වෙනවා. මේ එකපාර නැති වුණාට පසුව ඒ වෙනුවට කෝටිසෝල් කියන ආතති හෝමෝනය සහ අර ආතති හෝමෝනය වැඩි වශයෙන් ශ්‍රාවය වෙන්න පටන් ගන්නවා. දැන් මොකද වෙන්නේ මෙතනදී? මෙතන තියෙන අර විද්‍යාත්මක දේ තමයි අපි යම් දෙයකට කැමැත්තෙන් හා ආශාවෙන් ඉන්නවනේ. එතකොට ඒ ආශා වෙන්නේ මේ ඩොපමින් ක්‍රියාකාරීත්වය සහ ඔක්සිටොසින් ක්‍රියාකාරීත්වය නිසා. ඒ දේ වෙනස් වෙන්න පටන් ගත්ත ගමන්ම අපේ මොළේ අර ඩොපමින් ශ්‍රාවය වෙන එකයි ඔක්සිටොසින් කියන එකයි එකපාර නවතිනවා.
ඒ නැවතිලා ඒ වෙනුවට කෝටිසෝල් කියලා වෙලා හෝමෝන් එකක් ශ්‍රාවය වෙන්න පටන් අරගන්නවා. මේ කෝටිසෝල් කියන්නේ ස්ට්‍රෙස් හෝමෝන් එක. හරිද? මේ ස්ට්‍රෙස් හෝමෝන් එක ඇති වෙන එකෙන් තමයි අපිට දුක ඇති වෙන්නේ. රයිට්? මේක විද්‍යාත්මකව මේ මොළයේ රසායනික ක්‍රියාවලියේදී මේ සිද්ධ වෙන දේ ඒක තමයි. දැන් අපි බලමු මේක ඈත ඉතිහාසයට අරගෙන ගියපුවම මීට අවුරුදු ගානකට ගල් යුගයට වගේ අරගෙන ගියපුවම මේ කොහොමද වැඩ කරේ මේ දුක ඇති වෙන්න මේක කොහොමද දැන් බුදුරජාණන් වහන්සේ වදාළ දේත් අපි තේරුම් ගත්තා. අපේ මොළයේ ඇතුලේ වෙන රසායනික ක්‍රියාවලියත් අපි තේරුම් ගත්තා. අපි බලමු පරිණාමය සාධක මොනවාද කියලා. ඉතින් අතීතයේ මිනිසාට තමන් සතුව සම්පත් තිබිලා තියෙනවා. රයිට්? දැන් ඉස්සර සල්ලි නැහැනේ ඇත්ත කතාව. ඉස්සර සල්ලි නැහැ. තමන්ට තියෙන සම්පත්. ඒ මොනවාද? ආහාර, ආයුධ සහ සහකරුවන් කියන අය තමයි අපිට ඉඳලා තියෙන්නේ. මේ ආතතිය මේ මොකක්ද අතීතයේ මිනිසාට දැන් මේ අපි ළඟ තියෙන මේ ද්‍රව්‍ය රැක ගැනීමට අත්‍යවශ්‍ය වුණා. හරිම දැන් මෙහෙමනේ ඒ කාලේ අපිට මේ වගේ ආරක්ෂා කරගන්න බෑ. හැමෝම ඇවිල්ලා ගහලා සර්වයිව් වෙන්නනේ හදන්නේ. හරිද? ජීවිතේ රැකගන්න. එතකොට ඇවිල්ලා ඉවර වෙලා ආහාර ගහලා අරගෙන යනවා. එතකොට සහකරුවන්ව අරගෙන යනවා. තව ආයුධ අනම්මන හොරගම් කරගෙන යනවා. හැමෝම බලන්නේ අර තමන්ගේ තියෙන තමන් ජීවත් වීම තමයි බලන්නේ. එතකොට මේක නිසා අතීතයේ මිනිසාට තමන් සතු සම්පත් ආහාර ආයුධ සහ සහකරුවන් රැක ගැනීමට අත්‍යවශ්‍ය වුණා. යමක් අහිමි වීම යනවා කියන්නේ මේ දේවල් වලින් එකක් අහිමි වෙනවා කියන්නේ පැවැත්මට තර්ජනයක්. දැන් ආහාර කියන එක නැති වුණොත් එහෙම අපිට ජීවත් වෙන්න අමාරුයිනේ. සහ ඒවා ආපහු හොයා ගන්න ඕන. ඒක හරිම කරදර වැඩක් මොළයට. මොලේ පුළුවන් තරම් බලන්න අර කම්ෆර්ටබල් සෝන් එකේ ඉන්නනේ. දැන් ආහාර නැති වුණොත් එහෙම අපි ආපහු දඩයන් කරන්න වෙනවා. සහකාරියක් නැති වුණොත් ආපහු හොයාගන්න වෙනවා. දැන් ආයුධ නැති වුණොත් ආයුධ ආපහු මුලින් ඉඳන් හදාගන්න වෙනවා. මේ දේවල් හරිම අමාරු දේවල්. එතකොට මොළය විසින් අපිට මොකද කියන්නේ? යම් දෙයක් අහිමි වීම කියන්නේ දුකක් සහ පියක් විදිහට අපේ මොළය විසින් සිග්නල් එකක් දෙනවා. එහෙම දෙන්නේ නැවත මේ දේවල් නොවන්න වග බලාගන්න කියලා. රයිට්? ඒක තමයි දෙන්නේ. දැන් අපි ඒ කාලේ මිනිස්සු ගල් යුගය පුළුවන් තරම් මිනිස්සු ගහලා මරලා සත්තු දඩයන් කරලා ආයුධ වලින් ඒ දේවල් වලින් බොහොම අමාරුවෙන් තමයි ජීවත් වෙලා තියෙන්නේ. එතකොට යමක් අහිමි වෙනවා කියන්නේ ආපහු ඒ දේ ලබා ගන්න ලොකු වෙහෙසක් දරන්න වෙනවා. මේ දේ නිසා මොළය මොකද කරන්නේ? මොළය විසින් කියනවා මේ යමක් අහිමි වීම දුකක් සහ බියක් කියලා අපේ ඔළුවට සිග්නල් එකක් විදිහට ඇවිත් තියෙනවා. ඉතින් බලන්න මේ සාධක වලින් මේ අපිට නොතේරෙන දැන් සාමාන්‍ය ඔයාලා අපිට මේ මොළේ ක්‍රියාකාරීත්වය ගැන ඇත්ත වශයෙන්ම අපිට තේරෙන්නේ නැහනේ. ඒ වුණාට බුදුරජාණන් වහන්සේ අපිට තේරෙන පරිදි අපිට වදාළ දේ මෙහෙම දුකක් තියෙනවා. අපි මෙහෙම දුක් විඳිනවා. දුක් විඳින්න හේතුව මේකයි කියලා තේරෙන හැටියට දේශනා කරලා තියෙනවා. ඉතින් මොන තරම් විශිෂ්ටෙද්දි කියලා බලන්න. දැන් මේ දේවල් මම කිව්වා කියලා මට දුකක් ඇති වෙනවා. දැන් මට මේ දේවල් ඇත්තටම පිළිපදින්න පුළුවන්ද? පිළිපදින්න බෑ. ඇත්තටම මට හරි අමාරුයි. ඒ වුණාට මම දන්නවා දැන් මම මේ ඉගෙන ගන්න දේවල් මම දන්නවා හරි මට දුකක් ඇති වුණොත් එහෙම මේක තමයි හේතුව. මේ ඇලීම. එතකොට මට මගේ හිත හරි හදාගන්න ලොකු උදව්වක් බවට පත් වෙනවා මේ දැන ගැනීම පිණිස සහ මේ දුක ඇති වුණාම අපි යම්කිසි වැරදි තීරණයක් ඒ වෙලේ ගන්නවා නම් දුකත් එක්ක ඒ වැරදි තීරණය ගන්න එක සුළු මොහොතකට හරි සහ වැරදි තීරණයක් ගන්න එක නවත්ත ගන්න අපිට තේරුම් යනවා මේ දේවල් ඉගෙන ගන්න එකෙන්. මේ දේවල් ඇත්තටම පිළිපදින්න සෑහෙන්න අමාරු දේවල් තමයි මට නම්. ඉතින්
කතෝලිකයෙකු වශයෙන් මට හරිම සතුටුයි. මම එහෙම ආගම් බේදයක් නෙමෙයි. මම මේ හැම ආගමෙන්ම මට ජීවත් වෙන්න පුළුවන් විදියට සතුට ලබා ගන්න පුළුවන් දේවල් කියලා තියෙන දේවල් මම හැම එකකින්ම කහා ගන්න තමයි මම මේක මේවා ඉගෙන ගන්න. මේකෙන් කාටවත් එහෙම කිසිම දෙයක් මම මයා වැරදි මෙයා වැරදි එහෙම කියන්න නැහැ. මේ දේවල් මේ ඉගැන්වීම මම ඉගෙන ගන්නවා තනියම ඉගෙන ගන්න ගමන් ඔයාලත් එක්ක මේ පොඩි ඩිස්කෂන් එකක් දානවා. ඉතින් ඒක තමයි මෙතනදි වෙන්නේ. ඉතින් අපි ඉස්සරහා තව වීඩියෝ වලින් අපි බලමු බුදුරජාණන් වහන්සේ අපිට වදාළ ඒ වගේ ලස්සන දේවල් මොනවද කියලා. මේවා අදටත් 2500කට කලින් කිව්ව දේවල් මේ අදටත් වළංගුයි. ඉතින් බොහොම ස්තුතියි. අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.